හරි. එදා මම වීඩියෝ එකකින් උගලන්ට කියලා දුන්නා මොනොසැකරයිඩ් කියන්නේ ජෛවාණුපාඩුවේ කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන කාණ්ඩ තුනකට අපි ගන්නවනේ. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා. එදා මම මොනොසැකරයිඩ් ගැන කියලා දුන්නා. අද මම කියලා දෙන්නේ ඩයිසැකරයිඩ් ගැන. පැහැදිලිද? එතකොට මෙතන ඩයිසැකරයිඩ් නේ තියෙන්නේ පුතේ. ඔයගොල්ලෝ දන්නවා දැන් සැකරයිඩ් කියන්නේ මොකක්ද කියලා දන්නවා. මේ සැකරයිඩ් කියන්නේ මොනවද? සීනි. ඩයි කියන්නේ දෙකයි. එතකොට ඩයිසැකරයිඩ් කියන්නේ පුතේ සීනි අණු දෙකක්. එතකොට මොනොසැකරයිඩ් අණු දෙකක්. මොකද සරලම සීනි අණු වලට මොනොසැකරයිඩ් කියලා කියනවනේ. එහෙනම් මොනොසැකරයිඩ් අණු දෙකක්, සැකරයිඩ් අණු දෙකක්, මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා හැදෙනවට අපි කියන මොනවා කියලාද? ඩයිසැකරයිඩ් කියලා. තේරුණාද? එතකොට ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන ප්‍රධාන ඩයිසැකරයිඩ් වර්ග තුනක්. එක තමයි මෝල්ටෝස්. ධාන්‍යවල ප්‍රෝහණය වන බීජවල තියෙනවා. දෙක සුක්‍රෝස්. ප්‍රධාන වශයෙන් බීට් වලයි උක් වලයි තියෙනවා. අපි කන සීනි තමයි සුක්‍රෝස් කියන්නේ. තුන ලැක්ටෝස්. ලැක්ටෝස් කිරිවල තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. තේරෙනවා ශීරපායන්ගේ කිරිවල තියෙනවා ලැක්ටෝස්. එතකොට ඔයගලන්ට දැනගන්න ඕනේ වෙනවා මෙතනදී දැන් මම කිව්වානේ ඩයිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලානේ. මෝල්ටෝස් හැදුනේ මොනොසැකරයිඩ් අණු දෙක එකතු වෙලාද? විභාගයට අහනවා. සුක්‍රෝස් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙක එකතු වෙලාද? ලැක්ටෝස් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙක එකතු වෙලාද කියලා ඔයගලන්ට විභාගෙදී අහන්න පුළුවන්. තේරුණාද? ඒක මතක තියාගන්න ලේසි විදිහක් කියලා දෙන්නයි මම යන්නේ. ඉස්සරවම ගන්නකො ඔර මතක බාන්න මොනොසැකරයිඩ් අණු තුන. එක තමයි ග්ලූකෝස්. මොනොසැකරයිඩ් අණු තුන ග්ලූකෝස්. දෙක ෆ්‍රුක්ටෝස්. හතර ගැලැක්ටෝස්. තේරුණාද? මේ තුනෙන් දැන් මේගොල්ලෝ හැදෙන්න ඕනේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් හැදෙන්නේ. එහෙනම් මෙන්න මෙව්වා දෙකක් එකතු වෙලා මේගොල්ලෝ හැදෙනවා නම් බලන්න ඕනේ කොයි දෙකද එකතු වෙන්නේ කියලා. ඒකට හරි ලේසි විදිහක් තියෙනවා. ඕගොල්ලෝ මෙහෙම තුන ලියාගෙන ඩයිසැකරයිඩ් තුන ලියාගෙන ලියන්න හැමතැනින්ම ග්ලූකෝස් කියලා. හරිද? දෙවෙනි එකටත් ග්ලූකෝස්. දැන් ග්ලූකෝස් මෙතෙන්ට ලියන්නකො ග්ලූකෝස් කියලා. පැහැදිලිද? දෙකක් එකතු වෙන්න ඕනේ. ඔන්න ධන ලකුණුත් දැම්මා. ධන ලකුණු දාමු පැහැදිලි වෙන්නේ. හරි. දැන් මේ ඉන්න තුන තියෙනව නේද? ඒ තුනයි මේ පැත්තේ ලියන්න. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. සරලවම දැන් මොකද වෙන්නේ? ග්ලූකෝස් එක එකතු වෙලා මෝල්ටෝස් හැදෙනවා. ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් එක එකතු වෙලා සුක්‍රෝස් හැදෙනවා. ග්ලූකෝස් ගැලැක්ටෝස් එක එකතු වෙලා මොනවද හැදෙන්නේ? ලැක්ටෝස්. ඔන්න ඔහොම තමයි මේක සරලවම මතක තියාගන්න. පැහැදිලිද? මුලින්ම මොකද කරේ? ග්ලූකෝස්ලා තුනක් ලිව්වා. තේරුණාද? ඊට පස්සේ ඔයා දන්න මොනොසැකරයිඩ් තුන එකතු කරන්න. ග්ලූකෝස් ට ග්ලූකෝස්, ග්ලූකෝස් ට ෆ්‍රුක්ටෝස්, ග්ලූකෝස් ට ගැලැක්ටෝස්. තේරුණාද? එතකොට මේවා ග්ලූකෝස් අනිවාර්යෙන් මෝල්ටෝස්. තේරුණාද? ඊට පස්සේ මේ බලන්න ගැලැක්ටෝස්. නැත්නම් මෙතන ලැක්ටෝස් කියලාම තියෙනවා. ඉතින් එයා හැදෙන්නේ අනිවාර්යෙන් මොනවද? ලැක්ටෝස්. කවුද එකතු වෙන්න ඕනේ? හැම වෙලේම ග්ලූකෝස්. ග්ලූකෝස් තමයි හැම වෙලේම එකතු වෙලා ඩයිසැකරයිඩ් හදන්නේ. තේරුණාද? මං හිතනවා හැමෝටම මේ කොටස පැහැදිලි වෙන්න ඇති කියලා. මේක හොඳට මතක තියෙන්න ඕනේ විභාගෙදී MCQ වල සහ විභවගත රචනාවල ගොඩක් වෙලාවට මේක අහනවා. තේරුණාද?